ආයුබෝවන් කියල පිළිගන්න ඔගුල් සීලු දෙනාම රෙල් හන්ට ශ්‍රී ලංකා YouTube චැනල් එකට. අපි මේ YouTube චැනල් එකින් ගෙනෙන විස්තරාත්මක වීඩියෝ පෙළේ දෙවෙනි වීඩියෝ තමයි මං අද ඔගොලන්ට අරගෙන එන්නේ. එහෙනම් රැඳී ඉන්න මේ දෙවෙනි වීඩියෝෙන් අපි කතා කරන්නේ මොකක්ද කියලා දැනගන්න. අපි අද කතා කරන්න යන්නේ මේ රැජින ගිය RS සහ රැජින නොගිය ARS ගැන කතාව. මොකක්ද මේ රැජින ගිය RS රැජින නොගිය ARS කියන්නේ? අපි එහෙනම් කතාවට මුල පුරමු. බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහරැජින ශ්‍රී ලංකාවට දෙවරක් පැමිණෙනවා. ඒ පළවෙනි වතාව තමයි 1954. දෙවෙනි වතාව තමයි 1981. මේ අවස්ථා දෙකෙහිදීම රැජින ශ්‍රී ලංකාවේ ගමන් කරන්න විශේෂයෙන්ම දුම්රිය යොදා ගන්නවා. පළවෙනි අවස්ථාවේ කියන්නේ 1954 එතුමිය ලංකාවට පැමිණෙද්දී මේ විශේෂ දුම්රිය ගමන සඳහා යොදාගත්තේ ක්ලාස් M1 පන්තියේ ඩීසල් දුම්රිය එන්ජින් එක. මේ සඳහා විශේෂ මැදිරිත් ඒ වසරේදී භාවිතා වුණා. නමුත් එතුමිය දෙවැනි වරට ලංකාවට පැමිණෙද්දී ඒ කියන්නේ 1981 ඔක්තෝබර් මාස ලංකාවට පැමිණෙද්දී වසර 27කට පෙර තිබුණු විශේෂ මැදිරි නැවත භාවිතයට ගත හැකි තත්ත්වයක පැවතුනේ නැහැ. ඒක නිසා විශේෂ මැදිරියක් අලුතෙන් නිපදවීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වෙනවා. රැජින ශ්‍රී ලංකාවට පැමිණ මේ රටේ සංචාරය කිරීමට දුම්රිය යොදා ගන්න කතාව දුම්රිය දෙපාර්තමේන්තුවට දැනගන්න හම්බුනේ ටිකක් කල් ගිහින්. ඒ නිසා රැජිනට ගමන් කරන්න විශේෂ දුම්රිය මැදිරියක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ඉතා ඉක්මනින් අවශ්‍ය වෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ තිබුණු අලුත්ම මැදිරි වර්ගය වුණේ රුමේනියාවේ යුසීනා දී වැගෝනේ අරාද් නැමති කර්මාන්ත ශාලාවෙන් නිපදවපු අලුත්ම රුමේනියන් මැදිරි. ඒ නිසා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරනවා මේ රුමේනියාවේ අරාද් සමාගමෙන්ම රැජිනට ගමන් කිරීම සඳහා නවීන පන්නේ විශේෂිත මැදිරියක් නිපදවන්න. නමුත් මේ තිබෙන කිරිටි කාලය නිසා මේ රුමේනියනු සමාගම ශ්‍රී ලංකාවට දැන් දෙනවා මෙම මැදිරිය ඔවුන් ඉල්ලන කාලය ඇතුළත සාධානයම කර දෙන්න නොහැකි බව. මේක නිසා දුම්රිය දෙපාර්තමේන්තුව තුළේ විශාල ප්‍රශ්නයක් ඇතිවෙන. මොකද රැජිනට ගමන් කිරීම සඳහා විකල්ප මැදිරියක් කෙසේවත් මේ දුම්රිය දෙපාර්තමේන්තුව සතුව නැහැ. ඒ නිසා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරනවා විශ්‍රාමික සාමාන්‍ය අධිකාරී රාජ් ගෝපාල් මහතා ආරම්භ කරපු රේල්වේ ඉංජිනේරිං කන්සල්ටන්ට් ශ්‍රී ලංකා කියන සමාගමෙන් මේ රැජිනට ගමන් කිරීමට අවශ්‍ය විශේෂ මැදිරි නිපදවන්න. දැන් කට්ටිය බලන්න ඇති මොකක්ද මේ රේල්වේ ඉංජිනේරිං කන්සල්ටන්ට් කියන සමාගම මොකක්ද කියලා. අපි පොඩි හැඳින්වීමක් බලමු ඒ සමාගම ගැන. 1977 පෙබරවාරි මාසයේ එක්සත් ජාතීන්ගේ ආයතනය නිකුත් කරන වාර්තාව. ඒ වාර්තාවේ කියනවා දුම්රිය දෙපාර්තමේන්තුව කාර්යක්ෂම සේවාවක් ඉදිරියට පවත්වාගෙන යන්න නම් එවකට ධාවනයේ තිබූ මැදිරි 848ට අමතරව තව මැදිරි 200ක් පමණ අවශ්‍ය බව. ඒ කාරණාවත් 1977 විවෘත ආර්ථිකයත් එක්ක පෞද්ගලික සමාගම් වලට රාජ්‍ය සේවය සමග ඍජුවම කටයුතු කරන්න මඟ සැලසෙනවා. මේ කාරණා දෙකම ප්‍රයෝජනයට ගත්ත හිටපු දුම්රිය සාමාන්‍ය අධිකාරී රාජ් ගෝපාල් මහතා 1977 දී ආරම්භ කරනවා රේල්වේ ඉංජිනේරිං කන්සල්ටන්ට් ශ්‍රී ලංකා කියන පෞද්ගලික සමාගම. ඒ හිටපු ප්‍රධාන කාර්මික තාක්ෂණික ඉංජිනේරු ජේ.ඒ. ඥානප්‍රකාශ මහත්මයා යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේම කලින් සේවය කර විශ්‍රාමගත් සේවකයන් 242 දෙනෙකුගේ ශ්‍රමදායකත්වයෙන් කොළඹදී මෙම සමාගම පිහිටුනු ලබනවා. කොහොම හරි මේ රාජ් ගෝපාල් මහත්තයා ආරම්භ කරපු රේල්වේ ඉංජිනේරිං කන්සල්ටන්ට් ශ්‍රී ලංකා සමාගමේ රැජිනට ගමන් කරන්න මාස 6ක් වැනි කෙටි කාලයක් ඇතුළත රාජකීය අවශ්‍යතා සියල්ල සපිරි මැදිරියක් නිපදවනවා. මෙම මැදිරිය RS 74.2 යන අංකයෙන් අංක ගන්නනවා. මොකක්ද මේ RS කියන්නේ? RS කියන්නේ රෝයල් සැලූන්. අපි ඒ මැදිරියේ ඡායාරූප කීපයක් මේ වීඩියෝ එකේ මේ ඉදිරිපත් කරලා තියෙනවා. මේ පළවෙනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම මැදිරිය. දෙවන ඡායාරූපයෙන් සහ තුන්වෙනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ මැදිරියේ ඇතුළත කොටස්.
ඒ වගේම මේ හතරවෙනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ ආදිපාදවරයාගේ ඇඳ. පස්වෙනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ රෙජිනගේ ඇඳ. හයවෙනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ නානකාමරය හා වැසිකිළිය. ඒ වගේම හත්වෙනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ මැදිරියේ ඇතුළත රූපයක්. කොහොම හරි මේ දැවෙන් නිපදවන ලද අලංකාර මැදිරියත් 1981 පෙබරවාරි 21 ජර්මනී නිෂ්පාදිත ක්ලාස් M6 786 ඉංජිමත් සමග අනුරාධපුර සහ පොළොන්නරුව සංචාරය සඳහා රෙජිනත් එක්ක සහභාගී වෙනවා. කොහොම හරි මේ දැවෙන් ශ්‍රී ලංකාව තුළම නිපදවපු මැදිරිය ගැන බකින්හැම් මාලිගයේත් ලොකු පැසසුමකට ලක් වෙනවා. රැජින මෙරටින් පිට වෙලා සති කිහිපයකට පස්සේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව රුමේනියාවෙන් ඉල්ලා සිටි ඒ විශේෂ මැදිරිය ලංකාවට පැමිණෙනවා. ඒ තමයි ARS 15.45 අංකයේ යටතේ තිබෙන මැදිරිය. මොකද්ද මේ ARS කියන්නේ? ARS කියන්නේ Air Condition Reserved Saloon. මේ රුමේනියාවෙන් නිපදවන ලද ARS මැදිරියේ ප්‍රධාන කොටස් 4කින් සමන්විත වෙනවා. පළවෙනි කොටස තමයි සාකච්ඡා හා සම්මන්ත්‍රණ කුටිය. දෙවැනි කුටිය තමයි නිදන කාමරය හා යාබද නාන කාමරය. තුන්වෙනි කොටස තමයි සේවක කාර්ය මණ්ඩලයේ ගමන් කුටිය. හතරවෙනි කොටස තමයි මුළුතැන්න. මේ මැදිරිය අදටත් රත්මලාන කර්මාන්තශාලාවේ සුරක්ෂිත ධාවන තත්ත්වයේ පවතිනවා. අපි ඒ මැදිරියේ ඡායාරූප කිහිපයකුත් දැන් බලලා ඉන්නවා. මේ තියෙන්නේ ඒ මැදිරියේ වර්තමාන තත්ත්වය. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ මහරජින සඳහා වෙන් කළ ආසනය. මේ දැක්වෙන්නේ සාකච්ඡා හා සම්මන්ත්‍රණ කුටිය. මේ දැක්වෙන්නේ නිදන කාමර කුටිය. ඒ වගේම මේ ඡායාරූප වලින් දැක්වෙන්නේ මැදිරිය ඇතුළත. ඒ වගේම මේ අවසාන ඡායාරූපයෙන් දැක්වෙන්නේ අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟා වන රැජින විශේෂ දුම්රිය M6 786 ඉංජිම සමග. ඉතින් ඇත්තටම රැජින ගමන් කරපු මේ RS 74.2 මැදිරිය අවාසනාවකට අද අපිට දක්නට ලැබෙන්නේ නැහැ. කාලයගේ ඇවෑමෙන් මේ මැදිරිය දි รา පත් වුණා. නමුත් රැජින ගමන් නොකළ ARS මැදිරිය අදටත් රත්මලානේ සුරක්ෂිත පවතිනවා. ගොඩක් කට්ටිය හිතාගෙන හිටියේ මේ රත්මලානේ තිබෙන මැදිරිය තමයි රැජින ඇත්තටම ගමන් කරේ කියලා. හැබැයි මේ මැදිරිය රැජින සඳහා විශේෂයෙන් නිපදවුවත් මේ මැදිරිය කවදාවත් එලිසබෙත් රැජින ගමන් කර තිබුණේ නැහැ. එලිසබෙත් රැජින ගමන් කර මැදිරිය අද අපිට දක්නට ලැබෙන්නේ නැහැ. මේක තමයි මේ රැජින ගිය RS සහ රැජින නොගිය ARS සම්බන්ධ කතාව. ඉතින් මං හිතනවා ශ්‍රී ලංකා දුම්රිය සේවය ගැන හොයලා බලන දුම්රිය ලෝලින්ට මම මේ ගෙනාපු වීඩියෝ එක ඉතාමත් වැදගත් වෙන්න ඇති කියලා. මොකද ගොඩක් දුම්රිය ලෝලින් අතර තිබ්බ ප්‍රශ්නයක් මේ RS සහ ARS අතර කතාව. එහෙනම් අපි තවත් මේ වගේම වටින විස්තරාත්මක වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. මම විශේෂයෙන් මතක් කරනවා channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ වටින වීඩියෝ එකක් දාපු ගමන්ම එතකොට ඕගලන්ට බලන්න පුළුවන්. ඒ වගේම මීට කලින් දාපු M2 571 ගැන කතාව වීඩියෝ බැලුවේ නැත්නම් මම description එකේ ඒ link එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න.